හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඕගොල්ලෝ හොඳින් ඇති කියලා හිතනවා. අපිත් හොඳින් ඉන්නවා. ඉන්න බලන්නද මං මොනවාද උයන්නේ කියලා. ඕගොල්ලෝ තාස ඇති අනිවාර්යෙන්ම මේ මෙනු එකට. මමත් ආසම මෙනු එක. කිරි කොස් හදලා, කට්ට කරවල තෙල් දාලා. මං කිරි කොස් එක ටෙම්පරාදු කරේ ඔය නයි මිරිසුත් දාලා රස පාටට තියෙනවා. දැනුම් මතක් වෙද්දි ආසයි. අන්න කිරිකොස් එක හදලා ඉවරයි මගේ. ඊට පස්සේ රස පාටට තියෙනව නේද? කිරිකොස් හැදුවා, කරවල තෙල් දැම්මා. උයලා ඉවරලා මම මේ පෙන්නන්න හදන්නේ මං අද වැඩ ඇරලා ඉද්දි මං අද වේලාසන ඔෆ් වුණා. ඒද්දි මං ගියා පොස්ටි එකේ ටිකක් පොඩ්ඩක් රවුමක් ගහලා පොඩි පොඩි ඇඳුම් චුට්ටක් ගන්න. මට හිතුණා ඉතින් ඒක ඕගොල්ලන්ටත් පෙන්නන්න කියලා. ඉතින් බලන්නකෝ. අකනම් මම නිදාගනිද්දි අඳින්න ගත්තේ. ලස්සනයි නේද? ඊට පස්සේ මම තව ගත්තා චූටි චූටි අයිටම් ටිකක්. චූටි පෑන්ට් එකක් ගත්තා. ඕකත් ගෙදරට අඳින්න ගත්තේ. ඊට පස්සේ මම බ්ලැක් ටී-ෂර්ට් එකක් ගත්තා. ඒක නම් වැඩට අඳින්න. මොකද මම සැලොන් එකේ වැඩ කරන නිසා වැඩිපුරම බ්ලැක් කලර්ස් තමයි අඳින්නේ. ඒක නිසා ඒක ගත්තේ මම. ඉතින් ඒක අරකටත් අඳලා බැලුවා. ඉතින් ලස්සනයි. ලස්සනට තියෙනවා. ඊට පස්සේ බලන්නකෝ මම මොකද්ද තව ගත්තේ කියලා. ඒත් බ්ලැක් කලර් එකේමයි ගත්තේ. ඒකට නම් මං හරි ආසයි. ඒක හරිම ගානට ලස්සනට තියෙනවා. හැබැයි ටිකක් දැන් ඉස්සරහට සමයකදී මට ඒක අඳින්න අමාරුයි. නමුත් තාම සීතලයි. දැනටත් අඳින්න පුළුවන්. අන්න ඉතින් මං ගත්ත ඇඳුම් ටික. ඊට පස්සේ අපි දෙන්න ගියා පොඩ්ඩක් එළියට ගියන්න අපි යාළුවෙක්ගේ ගෙදර ගියා. ඒගොල්ලෝ දවස් දෙකකට කලින් අපේ ගෙදර ආවා. ඊට පස්සේ අපි ආපහු එයාලා ගෙදරත් ගිහිල්ලා පොඩ්ඩක් රවුමක් දාලෙමු කියලා ඉතින් අපි දෙන්නත් එක්ක ගියා. මේ දැන් මේ ඉතින් අපි දෙන්න යන ගමන් ඉන්නේ. අපි යාළුවගේ ගෙදර ගිහින් ඊට පස්සේ අපි කට්ටියම ගියා නයිට් මාකට්. ඊට පස්සේ නයිට් මාකට් එකෙන් පොඩි පොඩි බඩු ටිකක් ගත්තා. මේ කියුකම්බර් එහෙම වලට දාලා තිබුණා. අඹ නම් ගත්තේ නැහැ. සුවර් නැති නිසා. අපි ඊට පස්සේ ඉතින් ගත්තා මම බ්ලූබෙරි. බ්ලූබෙරි එකට නම් මම රැවටුණා. මම දැක්කේ 2.5ට දාලා තියෙනවා කියලා 2.15ට දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි ගත්තා සවර්මා. තව ඔය ලැම්ප් දාලා තියෙන එකක් ගත්තා. ඉතින් අපි කාලා බීලා දැන් ගෙදර යනවා. බායි එහෙනම් හැමෝටම බුදු සරණයි. දෙවි පිහිටයි.